තමත් ආදරෙන් පිළිගන්නවා අම්මලා සියලු දෙනාම. මම අද කතා කරන්නේ දරුවාට අමතර ආහාර ලබා දීමේදී සැලකිලිමත් යුතු කරුණු පිළිබඳවයි. දරුවාට අමතර ආහාර හඳුන්වා දුන් මුල් දවසේ සිටම ආහාර ගැනීමේ හොඳ පුරුදු අපි ඇති කරන්න ඕනි. මේ සඳහා මුලින්ම අපි දරුවාට ආහාර ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නිවසේ වෙන් කරගන්න ඕනි. කෑම කාමරයේම කොටසක් නම් වඩාත් හොඳයි. හැබැයි මේ ස්ථානයේ බාධාවම ස්ථානයක් වෙන්නත් ඕනි. කෑම කාමරයේම කොටසක දරුවට කෑම කැවීමෙන් පවුලේ සමාජිකයන් ආහාර ලබා ගන්න අයුරු දරුවට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම දරුවගේ අක්කලා අයියලා සමග එකට කෑම ගැනීමේ අවස්ථාවත් අපිට දරුවට සලසලා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවට කෑම කැවීමට පෙර අම්මගේ අත් හොඳින් සබන්දා සෝදා ගන්න ඕනි. දරුවට අපි කෑම කැවුවත් දරුවගේ අත් දෙකත් කෑම කැවීමට පෙර අපි සෝදන්න ඕනි. මොකද එතකොට එයාට පුරුදු වෙනවා කෑම කෑමට පෙර අත් සෝදන්න ඕනි කියන කාරණේ. තවත් කාරණයක් තමයි දරුවගේ කෑම භාජනය. එහෙම නැත්නම් පිඟාන, කෝප්පය, හැන්ද දරුවට වෙන් කරලම තියන්න ඕනි. ඒ භාජන ලස්සන පාට පින්තූර තියෙන කෑම වර්ගවල පින්තූර තියෙන භාජන තෝරගන්නවා නම් ගොඩක් හොඳයි. හැබැයි මේ භාජන දවසින් දවස මාරු කරන්න එපා. මොකද දරුවට තමන්ගේ පිඟාන, කෝප්පය, හැන්ද හඳුනා ගන්න කාලයක් දෙන්න ඕනි. ටික කාලයක් එකම භාජන පාවිච්චි කරනකොට දරුවා එයාගේ පිඟාන, කෝප්පේ හඳුනා ගැනීමට උනන්දු වෙනවා. සහ ඒ හැකියාව එයාට ඇති වෙනවා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ දරුවට කෑම දුන්නාට කන්නේ නැහැ කියන කාරණේ. අම්මලා ගොඩක් දුකටපත් වෙනවා දරුවට කෑම කවන්න අමාරුයි කියලා. ඇත්තටම මේකට ප්‍රධාන හේතුව අපි දරුවට බඩගිනි නැති වෙලාවට. එහෙම නැත්නම් අපිට ඕන වෙලාවට, අපිට පුළුවන් වෙලාවට දරුවට කෑම කැවීමට උත්සාහ කරන එකයි. දරුවගේ බඩගින්න හඳුනාගෙන කෑම වේල් දෙකක් අතර පැය 3ක් පමණ පරතරයක් තබාගෙන කෑම කැවුවොත් දරුවා හොඳින් කෑම කනවා. මොකද එයාට බඩගිනි නිසා. හැබැයි දරුවට ප්‍රධාන ආහාර වේලකට පැය 2කට පමණ පෙර සිටම මව්කිරි දෙන්නත් එපා. ඒ වගේම බිස්කට් හෝ වෙනත් පෙන් රස කෑම සහ බීම වර්ග දෙන්නත් එපා. එතකොට බබාට හොඳට බඩගිනි වෙනවානේ. හොඳට බඩගිනි වුණු බබා පහසුවෙන්ම කෑම කනවා. ඒ කියන්නේ එයාට අවශ්‍ය නිසා. එතකොට අම්මට පුළුවන් බබාට පහසුවෙන්ම කෑම කවන්න. ඒ වගේම කිසිම විටක ආහාර ගැනීමට බබාට බල කරන්න එපා. ඒ කියන්නේ බලෙන් කවන්න එපා. අම්මගේ ඉවසීම ගොඩාක් වටිනවා මේ චූටි පැටියල කෑම කැවීමේදී. අම්මා කෙනෙකුගේ දහසකුත් එකක් වැඩ රාජකාරී සමග ඇත්තම මේක හරීම අපහසු අවස්ථාවක්. නමුත් දරුවගේ බඩගින්න තේරුම් අරන් එයාට අවශ්‍ය වෙලාවට කෑම කැවුවොත් හරිම පහසුයි අම්මගේ වැඩවලට. ඒ වගේම අම්මගේ කාලයත් ගොඩක් ඉතුරු වෙනවා. ඒ වගේම දරුවන්ට කෑම කැවීමේදී දරුවගේ අවධානය වෙනත්කට යොමු කරමින් කෑම කවන්න එපා. උදාහරණ කිහිපයක් කියන්නම්කෝ. සමහර අවස්ථාවල රූපවාහිනී බලමින්, එහෙම නැත්නම් ජංගම දුරකථනයේ වැනි දේ පෙන්වමින්, සතුන් පෙන්වමින්, තන තන ඇවිදිමින් දරුවට කෑම කවන අවස්ථා අපි දැක තියෙනවා. ඒ වගේ අවස්ථා ඇති කරමින්, එහෙම නැත්නම් බබාගේ අවධානය වෙන තැනකට යොමු කරමින් දරුවට කෑම කවන්න එපා. මුලින් ඉඳලම අපි කරන්න ඕනි දරුවට කෑම කවන විට කෑම ගැන අවධානයට බබා යොමු කර ගන්න ඕනි. උදාහරණයක් විදිහට මාස 6න් අපි අමතර ආහාර හඳුන්ලා දුන් චූටි පැටියෙකුට හොඳින් සෝදාගත් කැරට් අලයක්, එතකොට බෝංචි කරලා, චූටි තක්කාලි ගෙඩියක්, කියන්නේ හොඳට රතු පාට රිදුණු තක්කාලි ගෙඩියක්, එතකොට නිවිති කෝලයක්, ඔය පලා වර්ග, ගොටු කොළ, මුකුණු යන වැනි දේවල්, එතකොට පළතුරු, කෙසෙල්, අඹ, කොමඩු, අලිපේර, ඒ වගේ පළතුරු දරුවට දකින්න සලස්සන්න පුළුවන්. සහ අල්ලන්න දෙන්න පුළුවන්. මේවෙන් එක වර්ගයක් හෝ කීපයක් අරගෙන බබාට ඒක අල්ලන්න දෙන්න පුළුවන්. ඒ වගේම දරුවට කෑම කවන අතරේ එම ආහාරවල නම කියන්න පුළුවන්. පාට කියන්න පුළුවන්. ඒකේ ස්වභාවය යාට තේරුම් ගන්නවා යා එක ඇල්ලීම වගේ. ඒ වගේ පොඩි දේවල් අපිට දරුවට උගන්වන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් ගොඩක් කැමති. දැන් පරිප්පුවට
කීපයක් භාජනයකට දාලා ඒක යාට අතට අල්ලන්න දෙන්න පුළුවන්. එතකොට එයා ඒ කෑම ගැන ඒ කෑමවල ස්වභාවය, කෑමවල පාට ඒවා තේරුම් ගන්නවා. එතකොට බබාට කවන අතරේ ඒකේ නම කියනකොට, يعني රස කියනකොට සරල වචන වලින් කියනකොට බබාගේ මොළයට මේ වචනය ධාරණය කරගන්නවා. ඒ වගේම ඒ වචන වලට එයා හොඳින් ඇහුම්කන් දෙනවා. ඒව මනසේ හොඳින් ධාරණය කරගන්නවා. එතකොට බබාගේ බුද්ධි වර්ධනයත් සිද්ධ වෙනවා. ඒ වගේම මේ චෝටිම බබාලට, ඒ කියන්නේ ලදරුවන්ට අපි ආහාර කවන්න ඕනි. නමුත් ලදරුවා ටිකෙන් ටික ලොකු වෙලා දරුවා වයසෙන් වැඩෙනකොට ක්‍රමයෙන් දරුවට තනිවම කන්න අපි ඉඩ දෙන්න ඕනි. ඒකත් හැබැයි ඉතින් අපි පුරුදු කරන්න ඕනි. පිඟානකට බත්, එතකොට වෙනත් ආහාර පොඩි කෑලි දාලා එයාට අතින් අරගෙන කන්න හුරු කරන්න ඕනි. මේ අවස්ථාවේදී දරුවා ළඟින් ඉඳගෙන දරුවට උදව් කරන්නත් ඕනි අම්මා. මොකද බබා බඩ පිරෙන්න කන්න නැති අවස්ථා තියෙනවා. එයාට මුලින්ම අතින් කන වෙලාවේදී එයා ටිකක් තමයි අහුලගෙන අරගෙන කන්නේ. එතකොට එයාගේ බඩ පිරුන්නේ නැත්නම් එයාට තව කෑම අවශ්‍යතාවය තියෙනවා නම් අම්මා දරුවගේ ළඟින් ඉඳගෙන බඩ පිරෙනකම් කෑම කවන්න වෙනවා. එයා හොඳින් තනිවම අතින් කෑම කන්න පුරුදු වෙනකම්. ඒ වගේම දරුවා ආහාර ගන්න අතරේදී බබාගේ ඇසට ඇස ගැටෙනසේ අම්මා ආදරයෙන් බලලා දරුවත් එක්ක කතා කරන්න ඕනේ. ඒ වගේම විවිධ ආහාර වර්ගවල නම් කියමින් ඒවා පෙන්වන්න ඕනේ. මම කලිනුත් කිව්වා වගේ. එතකොට ආහාරවල වෙනස් පාට, හැඩය, ස්වභාවය දරුවට පෙන්වන්න ඕනේ, තේරුම් කරලා දෙන්න ඕනේ. සහ ඒවැ ස්වභාවය යාගේ අතර දැනෙන විදිහට අපි යාට ඒවා අල්ලන්න සලස්වන්න ඕනේ. එතකොට විවිධ රස ගැන කතා කරන්න පුළුවන්. බබාට ආහාර දෙන විට දරුවට ඔබේ ආදරය ඇත්තම දැනෙන්න ඉඩ හරින්න ඕනේ. එතකොට දරුවාගේ මොළේ වර්ධනය, එයාගේ ඉගෙනීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒ වගේම දරුවාගේ කෑම ගැනීමේ අවස්ථාව ඉතාම ප්‍රියජනක අවස්ථාවක් වෙනවා. මේ ආදරෙන් අම්මත් එක්ක පුරතල් වෙවි කෑම ගන්නකොට. ඒ වගේම පළවෙනි අවුරුද්ද ඇතුළත බබාගේ කෑම වේලට ලුණු හෝ සීනි අපි එකතු කරන්නේ නැහැ. ඒකත් අපි හොඳින් මතක තියාගන්න ඕනි කාරණයක්. ඉතින් මේ චූටි පැටව ආහාර ගන්න ආකාරය, එතකොට ආහාරවල රස, ස්වභාවය ගැන ටිකින් ටික තමයි ඉගෙන ගන්න. ඒ නිසා දරුවා ආහාර ගන්න වෙලාවේදී තාමත්ම ඉවසිලිමත් වෙන්න සිද්ධ වෙනවා අම්මට. මම කලිනුත් කිව්වා වගේ අම්මගේ දහසකුත් එකක් වැඩ අතර දරුවට කෑම කැවීම හරිම අභියෝගාත්මක වෙන අවස්ථා තියෙනවා. මටත් හරි රසවත් අත්දැකීම් තියෙනවා ඒ ගැන. නමුත් පුංචි පැටියට කාලය දෙන්න ඕනේ ඇතිතරම් මේ ක්‍රියාවලියට අනුගත වෙන්න. අම්මගේ ඉවසීම, ආදරය, කරුණාව, කැපවීම තමයි දරුවගේ සාර්ථකත්වය. ඉතින් මම හිතනවා ඔබට මේ දේවල් වැදගත් වුණා කියලා. නැවතත් වීඩියෝකින් අපි හමු වෙමු. ආයුබෝවන්.